ප්ලේයර්ස් ආය ගැන දැන් ඔයාලට අවබෝධයක් ඇති කියලා මං හිතනවා. ඒ හින්දා මං අද කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා ඔයාලට මේ ප්ලේයර්ස් පැපචුරල් සාය. මේකටත් අවශ්‍ය වෙන්නේ මිමි දෙකයි, සාය උසයි ඉනවටයි. කලින් ඔයාලා ගත්ත විදිහට සාය උස 22යි කියලා ගමු. ඊට පස්සේ ඉනිවට 30යි කියලා ගමු. ඊට පස්සේ අපි ඉනවට බෙදනවා 3ෙන්. ඉනවට 3ෙන් බෙදුවාම 10යි. සාය උස 22යි. සාය උස 22යි 10යි. අරගෙන අපි නැවත අපි ඉනවට 3ෙන් බෙදපු අගේ භාගයක් එකතු කරනවා. එතකොට 15යි 22යි 37යි. 37ට මැහුම් වාසි අඟල් දෙකක් එකතු කරලා 39 ගන්නවා. ඔයාලට මතක ඇති ඉනට ඉලාස්ටික් යදූ ප්ලේයර්ස් ආය අන්න ඒ විදිහටම තමයි මේකට මීම ගණනය කරන්නේ. ඊට පස්සේ අපි 37 රෙදි කොටස් දෙකක් අරගෙන මේ විදිහට නමනවා. මම කොලෙන් පෙන්නන්නම් ඔයාලට. මේ විදිහට නමලා අපි ප්ලේයර්ස් ආය නැමූ ආකාරයටම රෙද්ද නමා ගන්නවා. ඒ රෙද්ද නමා ගත්තට පස්සේ අපි මේක අර විදිහටම මිමි ගණනය කරනවා. මිමි ගණනය කරලා ප්ලේයර්ස් ආය ආකාරයටම කපා ගන්න ඕනි. මම ඔයාලට පෙන්නන්නම් රෙද්දෙන් කොහොමද කපන්නේ කියලා. මෙන්න මේ විදිහට රෙද්ද අපි අවශ්‍ය උස ගන්න ඕනි. ඉස්සෙල්ලාම ඔයාලා අඟල් 39 කොටස් දෙකක් ගන්න. කොටස් දෙකක් අරගෙන රෙද්ද එක කොටසක එක පැත්තක ඒ කියන්නේ උඩ තියෙන නැම්ම අනිත් පැත්තේ අඟල් භාගයක මැහුම් වාසි තියලා මේ පැත්තෙන් ඔයාලට කලින් මතක ඇති අඟල් භාගයක මැහුම් වාසි මේ විදිහට තියලා මේක ත්‍රිකෝණාකාරව නමා ගන්නවා. ත්‍රිකෝණයක් එන විදිහට රෙද්ද. ඊට පස්සේ අපිට අවශ්‍ය උසනේ අපි මේ රෙද්ද කොටස් දෙකේ තියෙන්නේ. ඒ හින්දා මැහුම් වාසි තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ ප්‍රමාණය අපි ටේප් එකට මේ විදිහට මේ කෙළවරේ තුඩ කෙළවරේ ඉඳලා අපි මේ විදිහට මාක් කරනවා. මම මේ විදිහට ගන්නම්. මේකේ තියෙන උස එක්ක මේ රෙද්දේ තියෙන ඔයාලා බලා ගන්න. මේ විදිහට අපි මාක් කරාට පස්සේ අපි මෙතන අර ගත්ත මැහුම් වාසි ප්‍රමාණය මාක් කරනවා. ඒ කියන්නේ 10යි 10ට 5ක් එකතු කරලා 15යි. 15 තමයි අපි ඉනවට මිම්ම වට ප්‍රමාණය ආවේ. මම ඒක මට මේ රෙද්දේ තියෙන ප්‍රමාණයට මම ඔයාලට ලකුණු කරලා පෙන්නන්න කොහොමද ගන්නෙ කියලා. මේ විදිහට අපි ලකුණු කරගත්තට පස්සේ ඔයාලට පේන්නේ නැත්නම් පැහැදිලිව රේඛා යා කරගන්න මේ කඩිරි යා කරගෙන අපි මේක කපමු බලන්න. මේ විදිහට අපි කැපුවට පස්සේ අපිට මේ ප්ලේයර්ස් ආයනවා අපි මේක දිගෑරලා බලමු. මේකට අපි කියන්නේ ප්ලේයර්ස් පැපචුරල් සාය. මේ විදිහට මේක ඔයාලා ලුංජි අඳින ආකාරයට තමයි අඳින්නේ. මේක කොහෙන්වත් මහගන්නේ මේ විදිහට එන රෙද්ද. මේ විදිහට තමයි රෙද්ද එන්නේ. අපි ඉස්සෙල්ලාම මේකේ මේ පැත්ත මහ ගන්නවා. ඊට පස්සේ මේ පැත්තත් මහගෙන යට වාටිය මහගෙන අපි මේකට දිග පටියක් ලුංජියට අලන ආකාරයට දිග පටියක් අල්ලනවා. එල්ලුවට පස්සේ අපි මේක අඳින්නේ මෙන්න මේ ආකාරයට. ලුංජි අඳින ආකාරයට තමයි අඳින්නේ. මෙන්න මේ විදිහට අපිට ඕනනම් පුළුවන් මේකේ ලස්සන ඩිසයින් එකක් කරගන්න. මේ විදිහට අපි බලමු ලස්සනට පුළුවන් රවුමට කපාලා ඉවත් කරන්න. මෙන්න මේ විදිහට හැඩයක් දා ගන්නත් පුළුවන්. එතකොට තවත් ලස්සනයි. මේක කලින් නම් ගොඩාක් කට්ටිය ඇඳා දැන් ගොඩක් අඩුයි. ඒ වුණත් නැවත මේක ඇවිල්ලා තියෙනවා මේ ප්ලේයර්ස් පැපචුරල් සාය ගවුම් වලට. හරිම ලස්සනට පොලිටියට තියෙනවා මේ විදිහට. ඕනනම් අපිට මේකට පොඩි රැලි පටියක් ලස්සනට රැලි කරලා මේ ඩිසයින් එක පේන්න රේන්දයක් හරි අල්ල ගන්න පුළුවන්. ඊට පස්සේ ඉනට පටියක් දාගත්තාම මේ විදිහට තමයි එන්නේ. මං හිතන්නේ ඔයාලට ප්ලේයර්ස් පැපචුරල් ගැන සාය ගැන ලොකු අවබෝධයක් එන්නේ නැති. අපි ඊට පස්සේ මේ ප්ලේයර්ස් පැපචුරල් සායම අපිට ලස්සන ඩිසයින් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේකෙත් කපලා ලස්සනට මැදින් මේ විදිහට පේන විදිහට මෙහෙම ගන්නත් පුළුවන්. එතකොට මේක තමයි ප්ලේයර්ස් පැපචුරල් සාය. මේකේ ඔයාලට මොකක් හරි තේරෙන්නේ නැති එකක් තියෙනවා නම් අහගන්න පුළුවන් මට කතා කරලා. එහෙම වුණොත් ඔයාලා මැසේජ් එකක් දාන්න. අපි ඉදිරියට ඔයාලට කියලා දෙන්න සායවල ටික ඔක්කොම කියලා දීලා මම ක්‍රමවත්ව ඔයාලට මේ මැහුම් කෝස් එක කරනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න හැමෝම ෂෙයා කරන්න ලයික් කරන්න හැමෝටම ස්තුතියි.